දෙවියන් ඉදින්ද? තව කට්ටිය ඉන්නවනේ. කාටද? මේ මුන් වයින් එක මුටි ගන්න වෙන එකක් නෑ. දෙවත් දේවල. sorry. මේක. නඩේ ගුරා අක්කා. මේ තමයි හරි කරන්නේ. දකුණේ නේද? මේ පැත්තේ තමයි නක්කාවේ ලස්සන. අහිංසක. ආය තාවුට ඉතරට ගියොත් ඉකන්න වෙනවා. මට උඩු. සංගමාලේනේ මේ බීබාදු ටික. ගැම්මටම. මේ අයියා නම් අයියා දන්නේ වල්ලි දන්නේ කොහරි ගහලා නගින කෙනා මේ. බිබිත්‍රි පාදලා නගින කෙනා මේ. මේ කොල්ල හිරේ යවන එක. මේ මල්ලිකට තාම විස්තර දැන් අපි පස්සේ කතා කරමු. සමීද? මේනේ මනමාලය. පවුල දාටි එක මම පෙන්නන්නම් මේයි. අහුඩු දින්න හැම එකේම දානවා. මම නැති ගන්න අර යන්න වගේ. බාට දාන යන්න දෙන්නේ නැහැ සංකපාලේ. සංකපාලේ එඩිෂන් එක. අඩෝ අම්මට සිරියන සෙට් එකක් ඇවිල්ලා නේ බං අපි. උවලා. බඩ ගාගෙන වැඳගෙන යන්නේ. මේ මුන් තුන් දෙනාට ෆොටෝ ෆෝන් එකක් පේන්න බෑ ෆොටෝ ගාන. මෙච්චර වැඩ තියෙද්දි බල ෆොටෝ ගහපන්. අර මේ බල්ලෙක් ඉන්නේ බල්ලත් එකක් ගහපන් ෆොටෝ. ඈ? ගම. මොකද කතා කරමු. මොකද කියන්න තියෙන්නේ ඔබට? මේ අවස්ථාවේ. පොඩ හිටපන්. ඒ අයිතා කියන්න තියෙන්නේ මට මේ ඊට වැඩිය හොඳයි. මොකක්ද කියන්නේ පටි දාන්න වෙනවා. නැත කියන්න දෙයක්. කියන්න දෙයක් නැහැ ඔක්කොම යන්නේ. ඔබට මොකද කියන්න තියෙන්නේ? මට ඉතින් අන්න දුකයි. දුකයි නේ. අන්න බෝ හොයනවා. පවුලේ දැන් අම්මා ඉන්නවා. ඔව් ෆෝන් එකේ වහන. හායි. හායි. ලයිව් නම් දෙන්නේ බායි. වෙනමු තමයි අපි එක්කන් ආවේ. දැන් මේ ඉන්නේ කොහෙද? මේ සංකපාලේ උඩමනේ මිටට උඩ නැහැ නේ මේකනේ. ආ මේක තමයි උඩම සංකපාලේ. අඩෝ. මේ කිව්වට තා පොඩ්ඩක් උඩ තියෙනවා. තා චුට්ටක් උඩ තියෙනවා. අර කොඩිය ගාවට යන්න පුළුවන් වෙන්න ඕන බා. කොඩිය මේකට පේන්නේ. කොඩිය ගාවට යන්න පුළුවන් වෙන්න ඕනේ හැබැයි. අම්මට උඩු. ඔන්නම තමයි ප්‍රශ්න. ෆොටෝ ගහන්නත් ඕනේ. මේ මූව අහුවෙන්නේ නැහැ නේ බා. මූ කලින් තමයි. මේක වැත් කරලා අන්නේම. හායි what's up මොකද වෙන්නේ ඉතින් මේ අද ශ්‍රීපාදයන් ලේතුනේ කට්ටියත් එක්ක උදේ ගෙදරින් එන්න කලින් වීඩියෝ මේ ඉන්ට්‍රෝ එකක් දාන්න හිටියේ ඉන්ට්‍රෝ වීඩියෝ එක ඇල්ලා ඒක දාන්න උන්නේ නැහැ කලබලයට ගෙදරින් ආවේ ගෙදරින් එද්දි පහ විතරලා ගෙදර එද්දි මේ ඕගනයිස් කරපු කෝල් එකක් දාලා කිව්වා පරක්කු වෙලා ඒ බස් එක ඇවිල්ලායි ඕන් ගහනවා අරගේ මේකේ කියලා කෙනෙක්ට ගලාවා ඇවිල්ලා බලද්දි ඌත් නැහැ බස් එකත් නැහැ ගිහිල්ලා පැය භාගයක් විතර ඉන්නුණා බස් එකේ ඉන්න ඒක නිසා වීඩියෝ දාන්නා දැන් ඒක නිසා දැන් මේ ඉන්නේ සංගපාලේ වෙලාව කීයද වෙලාව 7:20යි සංගපාලේ ඉන්නේ ඉන්ට්‍රෝ වීඩියෝ එක දාන්න වෙන්නේ ගමනේ ටිකක් ආවට පස්සේ පටන් ගමු වීඩියෝ එක අපි එනම් එදාරියදී අම්බු යවංකු බඩේටි නරුකු බඩ මල්ලෙන් කිවරි ඔච්චරු ආගේ එතකොට එක එක කියව අපිට දැන් නැහැ හිතෙනවා අපි මගේ බඩේ ඇටි බලයක් අපර යමංකු හරිද යම පිටේ මම දෙන්න යමංකු නෑ මම දෙන්න යම නෑ සල්ලි නෙවෙයි කේස් එක යමංකු සල්ලි කේස් එකක් නෑ හරිද සල්ලි හරිනේ ඒෂා අපල ඉවරයිනේ මාරුවල් නේද හරි මම අරන් දෙන්නම් වල නැත්තා යම යනවා යනවා එයාට වීඩියෝ දාලා තියෙන වීඩියෝ දාලා තියෙන හරි යන නිකන් නේ නිකන් කරන්නේ නැහැ අයියෝ යම
මේ පැති. දත්. ඔතනින් යන්න ඕන. දුවන්න බෑ. බය නෑ. විනාවෙන්න හරිනේ හොඳ වැඩ දෙයියන් ඉස්සර අක්කෙන් වැඩ දෙන්නේ. හරි විශ්ුනේ hina වෙන්නේ. තව ටෙක් කරන්න. මට උඩ. අහලා කියලා අපි දෙන්න. මොනවද රකෙන් ගොන්නේ නැහැ? මොනවද රකෙන් ගොන්නේ නැහැ? රකෙන් ගොන්නේ නැහැ. ගොන්නේ බබ්. ෆොටෝ නංගා ගන්න. අන්න යට ගාවින් ගලන්න අත්කාර අට්ටාඩ අප්ලෝඩ් එහෙම දාන්න. යන්න. බක්ස් එකක් ගෙදර. ආ ෆොටෝ ගන්න. ඉතින් දාගෙන ටීම් ඩඩිය දැම්ම. මොකද කියන්න ඕනේ? මම බය. හරිද? තුම්පා. දුවන්න බෑ හැබි තව එකක්. මාත් බය. මොකද ගාපේ? පාඩිය බඩ කෑරන් ගලන්න. කලින් කුඩේට දාඩි ටික පිට ගන්න. දාඩි ටික පිට ගන්න රේන්ජ් ඔදියා. කාන්දි අපිට ඔක්කොම ආඩිය නම් දැම්ම කොහොමද? ඒ බය නෑ බයට නෙවෙයි රස්නේට. අනේ අවුව ඉස්සුනේ බය වෙන්නේ. අර මිනිහ කියන hina වෙන්න පාඩේ. මරුවේ නියයි. මෙහෙන් ආවේ. මොන්නම් බය සිරාවද? යන්න බෑ නෝයි. උයි දීලා දිනවනේ කලින්. ඒ? එහෙනම් අවුල නැහැ. පළවෙනි පාර නම් සාධාරණ බය උඩාට. මම ගියා මේ චීස් කිය. මෝඩ තාම මෝඩ. මේ උඹ වීඩියෝ දාන්න ගියේ බා. ඈ? වීඩියෝ දාලා ගියේ. දැන් මම ගත්තනේ ගියේ. තාම දාන් ඉන්නේ. ඇති ඕක ඔක්කොර බයිනද. බෑ. උඹලේ සක්කලි කතා මෙහෙමට අහුවෙන්න ඕන. මෙන්න මෝ කොයි වෙලාවකරි වාහනයකට යට වෙනවා බා. ඔබ අරගෙන වාතේ පරණ හැලි ඉනාවේ. ෆොටෝ යන්නේ වීඩියෝ එක. හලෝ කොහොමද? බෑටිලා දාලා වැඩන්නේ. ඉස්සුනේ? වදා? ඈ? ආර්දී. අක්කේ පවුලට දෙන්නවද කරාබුවක් නැහැ? මේ තියෙන එක ඉදින එක නෑ ඔය. එකක් නෙවෙයි අඩෝ නම් බලු කතා කියන්න එපා බා. මේක ලස්සනයි නේ ඔන්න වාස්න. ඔන්න වාස්න. මේක 350 බදිනවා. මේක ඩිසයින් තියෙනවා මේ කරා. කෙල්ලේ කරාබොස් ඉල්ලගෙන මුල්ල තියෙන එක. කෙල්ලෙක් වෑගෙන යනවා. ඒකට මේ කීයද? ඒක 250 කද්ද ජෝඩුව? පිට් එක එකයි පිට් එක 200ට කරමු. ආ ඔය බලන්න 200 එක. ලෝවෙත් 200 එක. හොඳයි. ඔය 200ක් දෙන්නකෝ. සුනේ. නෑ 200 කරන්න එපා. එහෙම කරන්න බෑ. ඔන්න බලන්න. 250 ගන්නවා ඉතින්. 8 නෑ 800 ඉතුරු ගේන හොඳේ ඔන්නලා. අක්කල ඔයත් 800 ඉතුරු ගේනවා. 50 ගත්තේ නැද්ද කියලා මං කිව්වේ. ඔය අපිට එහෙම කරන්න ඕනේ. අපි දැන් හෙටත් එන්න හිටියේ මෙතනට. නෑ. ගන්නකොට එන්න හිතෙන්නේ නෑ. මුන් අර බඩු බලන සංගම. අනේ ඩී නෑනේ අනේ ඩී නෑ ඒ ඩී අකුරු නෑනේ බඩු බලන සංගම. එන්න ඩී අකුරු දෙන්න ආයි එහෙම අක්කේ බිස්නස් කරන්න එපා අක්කේ. අන්න දැක්කනේ. ඔල එකට ඉන්න කට්ටිය බිස්නස් කරනවා. මොනවා කරන්නද ඉතින් මැරෙන්නේ නවන්න එයා ඩී අකුරු හොයාගෙන ගියාද ඔය මේ නන්දර එහෙම කරානේ කො. තාත්තේ නලාවක් කරන් දෙන්න. ගලවන්න පුළුවන්. ඒක නෙමෙයි. අරක හොඳයි බා. ළමයි හම්බෙන්න ඉන්න ඕනේ බබාට පවුලට. බබාට ළමයි හම්බෙන්නේ නෑ නේ. පවුලට ළමයි හම්බෙන්න බබාට ළමයි හම්බෙන්නේ. පවුලට අරව දැක්කම ලස්සන ළමයි හම්බෙනවලු. ලස්සන ළමයි. ඔබ වගේ වෙන්නේ නැල්ලු. මම වගේ නම් හම්බෙලා ඔය තලාවේ විනාසයි. අර වෙන්නද?
නැව තියෙනවා මේක දැන් ගත්තා වගේ නෙමෙයි. නැව් වැඩ කරන්න ඉන්න මම පොඩ්ඩක්. මේ කීයක? ඈ? 250. तुमसे बड़ा है මේ ගත්තා වගේ නෙමෙයි අරන් යන්නේ. අයියනේ ඔතන දෙන්න ඉතින් පස්සේ ඉස්සරහින් තියාගන්න. බෑ පොඩි උණ්ඩයක් ඉන්නවා මර විසේ ඉස්සරහේ නේ ඩ්‍රයිවර් දාපු නැන්ද මේක ලස්සන. පොඩි එකා යන්නේ ඩ්‍රයිවර්ගේ පොඩි එකා යනවනේ උයන් සීට් එකේ ඒක ලස්සනයි නේ. ලස්සනයි නේ? එහෙනම් ගන්න. දැන් මේ ලස්සනයි කිව්වනේ ඔව් මේ ඒක ලස්සනයි. නෑ හරි නෑ ගව් ඔව් ගව් ඔක ලස්සනයි බා ලස්සනයිනේ ඕව ලස්සනයි ඇත්තට ලස්සනයි. යා දෙන්නේ මට බිස්නස් එකක් කරන්න මම දන්නවා. නෑ ඔක් ගමු පිටිගේ ඔක් ගමු 250 දාලා දෙනවනේ ඔක් ගා ආ මේක දෙන්න 250 දෙන්න. අර මාරු 250 දියන් වරෙල්ලකෝ 10 දුන්නොත් ගන්න 300 ආගම ගන්න තුනේ නෑ අක්කා ඒව නෑ 250. අක්කා ඒව නෑ අක්කා ඒව නෑ 250යි අක්ක 250 නේ. යකෝ මේ අර අන්න දැක්කනේ අක්කා අක්කා වෙට් එක වද හෙට එනවා හෙටත් මෙතනටම එන්න හොඳ අනිවාර්ය. හැමෝම එන්න මෙතනින් ගා බඩු ලාභය මෙතන ආ තමරින්. වරෙන්කෝ මම ගනින්කෝ කැලෙන්ඩර් එක. වරෙන්ලම බා. 300යි අල්ලි ඉන්නවා බබ්බු ඉන්නවා ගනින්කෝ බා. දරුවට අරන් දීපන්කෝ නැව් තියෙනවා අශ්ව ඉන්නවා 300යි පොරි බිලවල් කියන්නේ පාව. 300 තමයි අනේ ආපරේ මේ අන්තෝනිය වාසා වහන්න. ආයතින් ඇතිනේ අතා එකක් ගව 300යි දෙවියන්ට ගන්න නැහැ කිව්වනේ 250 නේ 200 දුන්නා 200. ගන්නවා බං ටෝක් කරන්න විතරයි. ඔව් තා පොඩ්ඩක් හිටියම අපිත් දැක්කේනවා. වංගු වැඩි නේ. ගණි කවුල් එක. ඔන්න පස්ස. පුරාට වාඩි වෙන්න දියා ඔන්න පස්ස. කස්තුරි මාමා අපේ ඔය කස්තුරි මාමා කියනතර මන් දන්නව අර සින්දු මොකක්ද දාන්නේ කියන්නේ අම්මඩොඩු ආයෙ මගේ රත්තර යාළුවනේ කොහමද ඉතින් මම කිව්ද වැරපොණ ගිහිල්ලා අපි. ඕ ඇදලා ගන්න බයක මෙතෙන්ට මේ කොයිද බා මහනුවරේ මහනුවරට ආවේ බා මාරු දන්නේ නැහැ කරේ මේ පයිනස් ගස්නේ නේ ඊ බහිනෝනේ. ඕ බෑ බා ඉරණ සුපිරි. අන්න අර ජලාශයක් තියෙනවා අපි අන්න ඒකට යන්න හිතුවේ කොහෙද දන්නේ මේ අඩු අනන්ත ජලාශයක් තියෙනවා අපි මේ තේ බොන්නේ නැවතුවේ ඒ බොන්න උල්ලල් වන්දා ගන්න රහු උඹට තේරෙනවද? මෙතෙන්ට යන්න බෑ මෙතනින් මෙතන යන්න. මේක ඇදියාගෙන හොත් බහින්න බෑ. ඒ ඕනේ නෑ නේ බා. මම මොනවද කියද්දද මේ. උතෙන් යන්න බෑ හිතන්න ආ මෙතන යන්න ඒවා. ආ බලපන් පල්ලෙහා කැලේ දින්නේ බා කොහෙද කලේ ගියේ? ඕ අපේ ගම වගේ යමක් අපේ ගම වගේ යමක් හායි මගේ රත්තරන් යාළුවනේ කෝ අපේ සෙට්. අපේ බස් එකත් නෑ කවන්නේ හා යන්නේ කොහෙන්ද කිව්වා අතෝ ලොකේෂන් එකට නෙමෙයි යමන් හුත් ගිහින් ආ දෙතන ෆොටෝ එකක් ගහන්න ඕන. ගන්න ඕනේ අන්න අර ජලාශයට යන්නේ අපි යන්නේ කොහෙන්ද කියපන් ආ යා ඒ ෆයිනස් ගස් බා. අන්න යන්න කොහෙන්ද කියපන් මම මේ හීල බලව කපලා දාන්නේ නැහැ බා.
යන්නේ කොහෙන්ද කියපන් මට. මෙන්න මේක යන්නේ නැහැ කි. ඒ අන්නතන බැටක් ගහගෙන බලන්න. ඉතින් ඉවරයි. අලුත් ඇඳුම් මට අර ඔහම තිබුණේ අන්න හැක් ගතියකුත් තියෙනවා හොඳේ. පයිනස් කැලේක ඉන්නේ. යනවා අර ජලාශයක් අස්සට මේ කොහේ යනවද දන්නේ නැහැ. ඉතින් අපි මාත් යනවා බලන්න. අපිත් එක්ක ආපු අපි කොහෙද කියලාවත් දන්නේ නැහැ. අර මේ අර නීන ඔව් ඔව් බයි ඒක තමයි. මේ බොරෝනේ මේවා. ඔව් ඔව් ඔව්. ඒක මේ කොහොමද? අර මේ ගහලා. ආභු බෑ බෑ. යන්න බෑ බා. අතන්ට යන්න බෑ බා. කැලේ ඉන්නේ කැලේ කොහෙද කිලවත් දන්නේ නැහැ තාම. ලොකේෂන් එකක් දැම්මේ නැහැ. අන්න අර ජලාශයට යන්න පේනවත් දන්නේ නැහැ. ඒකට යන්න බෑ. ඒ ජලාශයට යන්න බෑ. කාණුවක් තියනවා එතන. කාණුවක් නෙවෙයි. ටික ඇල කැලලක් වගේ. ඒකට යන්න බෑ. දැන් ඉතින් මේ යන්න හැදුවා ඒ බස් එකට. බලමු තුට්ටි. දේවා. අම්මට වඩ. පයිනස් කලේ. යකෝ 2.14යි. මට තාම වෙලා මතකයි. මම මේ මුගේ උපදේට මුගේ ටික විතරක් හදලා දැන්. මෙන්න මුන් ටිකක් කැලේ රින්ගල් තියෙනවා. හැංගුවාට පේනවා ඉතින්. යන්නේ උඩ. යම. අනේ ඔය මූණ වන්නකො. ලොකුත් දන්නේ නැහැ මූණ. සංග්ලාසෙ උදියා. ලොකුට වහන්න බෑ නේ. අර ඒක. ඊයෝ යොතනින් නගින්නේ ආ යකෝ. මේ ඔක පොදු දෙයපලක් නෙවෙයි. බොහොම ආරුවේ හත්තලානේ. මගේ සංග්ලාස් එක යාළුවනේ මුන් ටික ගහනවා ෆොටෝ ගහගෙන ෆොටෝ එකකට රුපියල් 100යි. එන ෆොටෝග්‍රැෆර් යන්න. බිම läගගෙන ගන්න. හායි. ඒක ලස්සනයි. හොඳේ තුලක්ෂයගේ මට කීයක් හරි දෙන්න මේ වගේ ෆොටෝ එකක් ගන්න. ඕකේ ඕකේ ලස්සනට පේන්නේ. අඩේ තාපර කලුනේ හලෝ එක දැවට පස්සේ. කමන්නම ගහන්. අඩේ ඒක මාරු. ගහන්. මේකද? ආපු එකේ ෆයිනස් කිඩියක් කරන් යන්න. ආවේ වෙනේ උන්ටියක් එක්ක යන්නේ වෙනේ උන්ටියක් එක්ක. උඩල්ලොයි. හොඳට බසන්න. ගිහින් පයින් ගෙඩියක්. ආය පයින් ගිහලා වරි. සංග්ලාස් එක්ක උනා. යකෝ ඒක අල්ලන්නේ නැදුවේ. පයිගාව අතර ගන්න එපා. අර මූණ අර උල් කොටේ මේකෙන් බෑ. මේකෙන් බෑ. ඕන්නේ නෙවෙයි බං. නෑ අර මේක අනින් ගන්නවා. මග අල්ලෙපා. කොල්ලගේ කරලා ලේත් එපා. අයහමාරයි වෙලාව. අපි දැන් කන්නවත දැන ඉඳන් සිරිපතරේ යන්න හැදුවේ. හිනාවේ. අනේ මාව පේන්නේ. මෙහෙම. ඉතින් පොඩ හිටන් ටෝච් එක ගන්නක. හායි ගියා. හායි. ඒ දෙන්න විතරයි කියන්නේ. මොකද? පාන්දරේ. ඔකට මම කිව්වා ඔයා බ්ලොග් එකක් ගන්න නෑ ලස්සන. ඈ? ඔයා බ්ලොග් එකක් ගන්න ලස්සන. බල. අර ගන්න. ආරිය. ඔය පේන්නේ නැහැ නෝ. දුරක්ෂක කළු ඇටි. 7යි කාලයි වෙලාව. අපි දැන් තමයි නගල තන්නේට ආවේ නගින්න දැන්ට. නැගලා කියන්නේ අර කට්ටිය නම් කන නවත්තපු තැනින් කන නවත්තපු තැනින් නාගත්තා. මායි තාත්තෝගේ විතරක් ගියා. ඊට මුලින්ම නානවා කියලා. දැන් මේ වාහනේ බස් එක පාක් එකේ දාලා අපි නාන්න යන්න හැදුවේ. ඒක අනිත් කට්ටිය බස් එකේ විනාගෙන යන්න හැදුවේ. මල්ලි කඩෙන් බඩු ගන්න. සබංගත් තබෝද යාළුවෝ.
හරි දුදුම පල්ලෙක. මේ පාර ආවට මතක නැහැ මේ පාර ආවේ. අහගෙන යන්න ඕනේ. අපිට පේන්නේ හැබැයි. මුන්න පේන්නේ පල්ලෙහාට. අපි දෙන්න විතරයි වහන් ඉතුරුනේ කොහමරනේ. උඹට කිව්වේ ඈ අපි දෙන්න විතරයි වහන් ඉතුරුනේ නේ. ආයි ආවා නාලා. දැන් අපේ අනිත් කට්ටිය ගිහිල්ලා නානාතර ගෝල තුනේ කට්ටිය ගියා කියලා මෙතනට උඩ වේනවා. අපි නෑ බා. දැන් අපි දැන් මේ බස් එක ගාවට යනවා. ඔය බෑග් තියලා එහෙම අපි තගෙනවා අපිට නානාතර ගෝල තුන අර කට්ටිය යනවා කියලා. අපි ගෝව නැහැ. යන්නේ එහෙම යන්නේ. අපි එන්නම් කියලා. උදුර ගන්න එන්න කට්ටිය. මම අරින්ද දැක්කවා. බිලා තිබ්බා වගේ දෙක. මේක හොයන්න. මේ බෑග් ටික තියලා ආයෙ බ්‍රන්නගෙදී කැටිරෝ කරෝ. හායි බෑග් ටු ද ලොග්. මේ අපි කට්ටිය ගියා. අපි දැන් බස් එකේ උඩ යන්න හදන්නේ. 8යි වෙලාව. ඒ කට්ටිය කෝල් එක දුන්න ගියා කියලා අපිට තික්වට එන්නේ කියලා ඉතින් අපිත් පුළුවන් විදිහට යනවා ඉතින්. නේද? අපි යන අතරමැද හම්බෙමු. කෝඩු වෙනවනම් විතරයි ගහන්න ඕන. කෝඩු වෙනවනම් විතරයි ගහන්න ඕන. ගන්ටර ගහන්න එපා කිව්වා. මේක ඇතුලේ කැමර ගෙනියන්න දෙන්නේ නැහැ බා. ඒ කවුද නුඹ? ඔන්න තමයි ප්‍රශ්න. ඇයි මේ නඩේ ගුරා කරන නඩේ ගුරා ඇස් දනවට මේ ගාන්නේ ඔලුව කැක්කුමට නෑනේ පේනවනේ මාත් වෙනවනේ පොලිමට කකුල් වලට මසක් දාලානේ බෙල්ල ඒ බයි කියලා කිව්වේ කවන්නේ නිකන් දෙන එකනේ වැදගත්ම කියලා thank you වැදගත්ම කියලා කුල ගහන ඔන්න දැන් එන්නේ මොකද කිව්වේ එහා අර උඹට බැන්නනේ ගත්තු ගම this one side go ne left right left ගමන් මලු බාර ගන්න ලැබි පිරිවාදේ දැන් කා කියන්නේ බා ඒ කවුද නුඹ තමයි ඔයලන්ගේ බඩ දැක් ගන්නවා ඒක දිපණ එක ඒක දිපණට දෙනවා නම් ගන්න දකින්න එක ගන්නවානේ මුන්ට කන්න තියෙනවා නම් ඊට වඩා දෙන්නේ හායි කුණුවරප කියන්නකෝ
ඇස් දෙක දන්නවා බා? හරියනවා. එනකොට මම අඬන්න කැමති නෑ බා. ඒක තණ්හාවට ගොඩක් වගා. මම අර අක්කට කිව්වා ගන්න. අක්කනේ ඇන්ටිට කිව්වා ගන්න එපා කියලා. ඇන්ටි කියන්නේ කවුද? සහම් කොච්චර වුණත් ඇන්ටි කියන්නේ. සහන්ගේ කලාපේ මතක තියාගනි. කොන් ඉස්මි? ඒකත් බොනවා. එකක් බීලා. නිකන් දෙන එක නම් ගොලාට කිව්වා. ඒක කිව්වමක් කවන්නේ. කවන්නේ. මතක. ඔව්. ඔටු. සුද්දයි නෑ. බෑ බෑ. මේ අවුල තියනවා එහෙම. ඔළුවේ? අවුල නෑ බා. යා ගිය ඉස්සට යන්න. නිකන් ගියොත් බාහිර බෑක් යනවා බා. ඔව්. ඉස්සට යමු. එහෙම ගිහිල්ලත් බෑනේ බා. ගිහිල්ලා වීමු. ආර. ගිහිල්ලා ඉන්නවා එහෙනම්. අපි අරන්ට ගියද? අරුන්ට කියලා යවන්නේ. අපි ගිහින් මැද හරින්න ඉන්න ගන්න ඕනෝයි. සමහන්නයක් අත්‍ය පොඩක් ඉස්සරහට එන අනිත් කටේට සමහන්න ගන්න ඉඩ තියෙනවා. කෝ හේෂා. අපි යනවා. එපා ඉන්න. අනේ ඉන්න. බෑ. කවුද නුඹ? සමහර. අනුග්‍රහය මුන්තුන් දෙනවා. ඈ සමාන්යක් උනා නීල පබළුයි නේ නීල පබළුයි ඒ බා ඉක්කෝ නොකියම යන්න තිබ්බේ බා ඒ වුණා නම් ගිහිල්ලා මෙලහකට කියන්නේ උඩට ටික උඩින් ගන්න ලොකු එකෙක් අපි. එහෙනම් අපේ ගමන පටන් ගමු. අපි කට්ටිය පාස් කරන් ආවා. කට්ටිය එද්දි අනිත් දේ විතර වෙනවා. කට්ටිය පාස් කරන් ආවා. අපි දැන් පොඩ්ඩක් ඉස්සරහට එල්ලෙන්නේ. අපේ තව කට්ටියක් යනවා කිව්වා ඉස්සෙල්ලා. කට්ටියක් කට දෙකට යන්නේ. අපි පරක් වෙලානේ ආවේ. ඒ කට්ටිය යනවා කිව්වා ඉස්සෙල්ලා දැන් ඒ කට්ටිය හම්බු වේදෝ කියලා හිතාගෙන අපි යනවා ඉතින්. හම්බුනොත් එහෙම නැතොත් එහෙම. දැකලා පුරුදුයි. කොහෙද? කොහෙද ආරයි මේ පෙරිවෙන්නේ යන්නේ? කොහේ කට්ටිය? අපේ කට්ටිය පල්ලේ ආව. අනේ සෙට් එක තමයි නැත්තේ. මම කොහෙද දන්නේ? දෙකකින් විතර ලයිට්. ඒ වෙන්නේ නැහැ. අපේ අනිත් කට්ටිය තමුණා ඉස්සරහින් ආපු කට්ටිය. දැන් අපේ කට්ටියට පොඩ්ඩක් ඉස්සරහට ආවිලා දැන් ඒ කට්ටියට ගම බලන් ඉන්නවා. මේ කට්ටිය නැතුව ගිහිල්ලත් බෑ. ඒ කට්ටිය එක යන්නත් එපා. කට්ටිය නැත තාම. කොහොමද? මේ කැවුද? හරි. කොහේ? අලෝ දැකලත් පුරුදු වේවා. ඒ පුතේ කෝ කට්ටිය. මේ පහළට සිරෝමි. ඔයා මොකලේ හරියද? කොහොමද දැකලා පුරුදු වෙන්නේ? ඔයාලා ගෙදර හැරෙන්න දන්නේ නැහැ. ආපු ස්පීඩ් එකේ. මම නම් ආවා. තනේ වුණා වගේත් දැනෙනවා. කො නැහැ කවුරුවත්. තා පොඩ්ඩක් ගිහලා නැදලා ඉන්න. කට්ටිය දැන් හැල්ලා. අපි කට්ටිය නිකන් මේ චෛත්‍ය කීපාරද තිබ්බේ? මං ගිහිල්ලා උනේ මෙතනට. චෛත්‍යයක් තියෙනවා දැක්කා. ඒ කට්ටිය නිකන් කොහොම පරක්කු වෙන නිසා අපි ඒකත් වැඳලා යන්න හැදුවේ. අපි තුන් දෙනෙක් ඉන්නවා. මොකද්ද මල්ලි හරි අයියා හරි කවුරු වෙන්නේ? ඈ? හංසක. අවතින නම් නෑ. Gara pisu. Ini paling bodoh dengan apa? Nanti. ඒ පාටි ටික නම් පොඩක් දැනුණා ඇඟට. පාඩි දුරින් තියෙන. හ්ම්. අපි අඩි තියලා නැහැ. ළඟ නෙවෙයි ඈත් කළනේ ආවේ.
අඩ මම ඉස්සරහට එක මේ චෛත්‍ය මේ වලට තිබිකා මම කලින් එවිල්නේ තිබ්බේ වරමි පළවෙනි පාරයි මෙතෙන්ට උඩින් ඉන්ද්‍රයන් නැහැ කිතේ ඇටි වීවට අඩු මොකද ඔය දැනුවා නේ මේ දැන් මේකේ ආපු දේ වැරදිවා මේක අපේ එක පඩියේ කාඩි ගන්න තියෙන්නේ කෙලි මෑත් කළා ලොකු වටින දීවේ අයිස්ක්‍රීම් ප්ලේන් ටී අඩු මේ අපරාධ අපේ අර පැත්තෙන් බැස්සන පට්ට අපරාධයක් වුණා නැතුව අම්මට තේරෙන්නේ අපරාධයක් කියන්නේ එනවා අපරාධයක් මේක මල් කොට්ටි මල් ටික ඔය කතා කරපු නිසා මම අපි ආගන්දේ හැමෝම බල බල යනෝනේ ඔය කතා කරද්දි අපි ඉස්සෙල්ලා ආවා දැන් කෝපේ අනිත් කට්ටිය නැතුව අපි මේ ඉන්නවා සාගිය වලින් දුද යන්නේ මොනවද කියන එක එහෙම නෙවෙයි මේක පොඩියට සතියින් දෙසලා ඕල්රෙඩි ගන්න දැන් දාපුවා ඔහොම යන්නේ කියලා දැන් වෙන්නේ අපි ආවේ කොච්චර ආවේ මෙන්න මේ මුන් ටික තමයි අපේ සෙට් එකේ හෙන හෙමීට වෙන සෙට් එක මෙන්න මේක තමයි දැන් යන්න මම මාරු දැන් අපි ඇවිල්ලා පැය භාගයක් කරන රයිස් දෙක නූඩල්ස් දෙකක් කාලේ වෙන මේක ගන්න තුක්කේන නෑ කොහෙද ගොල්ලන් ඒ දැන් මගේ පිළිබඳ බලන්න මට කියවම බලන්න හති ගන්න වෙන්න මේ හෙට හරි තමයි චීස් කියා හයි හායි යනවද යා කාත් එක යන්න කොහොම ඩොංගල් දුවා උපන්ට පරිස්සමට වරේ කොහොමනොත් මේ අපිට පරිදිලා ප්ලේන් ටි අරන් දෙනවා මොකද්ද මේ හැරිය මෙන්න මෙයා ගන්න කැමරාවට හසු වෙලා තියෙන දැන් නැහැ කියන්නේ උඹ විතරක් නෙවෙයි තුන් දෙනාම ඕ මන් දන්නේ කීයක් කරේ ඉල්ලන්න දැන්නේ ආයෙ මොකද එන්නේ ආවේ ඒක දීලා ඉන්න කතා කරමු වාඩි ඔය සල්ලි නැගුවා ප්ලේන් ටි මොනවද කෝප් මොනවද දෙන්න දෙකකට සල්ලි දෙන්න ඈ වීඩියෝ ගන්නනේ 1 2 3යි ඔය මොනවද විවත් තියෙන ප්ලේන් ටි විතර ප්ලේන් ටි අපොන ඈ මෙතන වඩි පුළන්නේ පුළුවන් ඔය පුළුවන් නම් මට පොන්නේ ආදානි මල්ලි ගන්නද පින් සිද්ධ වෙච්චා මේ 7යි දිනස් මේ මොකද තාත්තේ කවුද අපේ වාසේ කිව්වේ මම මල්ලි කියලා යාට කතා කරා මෙයා ආරේ අපේ මේ අපේ වාසේ නෑ යා මල්ලි කෙනෙක් දැන් කවන්නේ එයා මල්ලි මගේ මචං මේ ඉතින් මොකෝ විස්තරේ හයි තමයි ඇක්ටිව් ඉන්නවද හයි අවුල නැහැනේ හයි අපෝ අවුල නැහැනේ හයි වීඩියෝ එක අවුල නැද්ද කියපන් හයි අවුල අවුල නෑ තව නෑ ඉන්නේ ඇක්ටිව් නේ ඇක්ටිව් දානවා ඇක්ටිව් බොනවලේ අපි හදපොදමු තාවරකින් ඇක්ටිව්ද කියලා දැන් නම් ඔය ඇක්ටිව්ද බැටරි බහලා වෙලා ඉන්නේ අඩ ඒව නෑ මුන් අත තමයි මේ අනුන්ගේ බෑග් දායි යන්නේ ඔය කැලල මෙන්නේ අර බැරි බර කරේ තියන් අර කන වානේ ඔව් ලක්ෂයක් මල්ලි බුදු මාත්‍ය පිට්ටක්ද ඔයත් පිට්ටක්ද ආර අපේ කෙනෙන්නේ පිට්ටක්ද කොහොමද ඒක පිට්ටක දුන්න අපිට මනේ ගාවුනද අම්මේ දෙවිඩිප්පා අම්මේ දෙවිඩිප්පා මගේ දිල්ලන්නේ බෑ 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 දෙවිඩිප්පා අම්මේ දෙවිඩිප්පා අම්මේ දෙවිඩිප්පා අම්මේ සල්දිල කඩක් එක
ඔයා මේව ජින්ජර් මික්ස් කරන්න එපා සැර වෙනවා. කරන්නේ ඕන. දේර බොන. නැත්නම් මං එළුවේ නැහැ කියලා කියනවා හැම්පාව. මේක දාලා මාපිය ආයනෝ. යනයක් නෑ තමයි. ඉතින් තරින්දු මොකද අත්තේ? මට නම් හරි අමාරුයි. මොකෝ අමාරු? වෙන ෆිට් එකක ඉන්න ඕනේ. වෙනද පිටේ ඉන්න කෑල්ලක් සෙට් වුණා. මම දිගාකට නිකන් ආවා. ඔබට නම් අමාරු නැතුව ඇති මුගේ කරේනවා ආවේ. අයියා අයියා පොඩ්ඩක් අඩු කරනවා ආවේ. දෙන්නත් එක තමයි මූ අතන්නේ. දෙකක් ඔහෙට මොකෝ? දෙකක් එක ඒක තමයි දැන් අවුලක් නැහැලු. වීසා ගහලා දීලා කොහොම හරි 7මාරක් කරි කරොත්. ජය වේවා. මේ කට්ටියත් එක්කම මෙයන් කටියද. හායි මගේ අතර යාළුවනේ. කොහමද? මං නම් ඉන්න රාම. පන්දිදර කරන්න යන එක නෑනේ. මල්ලි එකක් කරන්නකො. මේ උඩ ටිකක් තියෙනවා ඒ ටිකක් දාලි වල මේ බඩ වල මේ ටිකක් දාලි වල මේ ඉදි කට්ට උඩ දාලි වල ඉදි කට්ට පිටන කවර අද ඕ කූල් යන්නේ. හොඩේ ඇරිවිලි අරිද්දෝ කල්ලන්න එපා. ඒ නෝගරිත කැමරාවල. විජේ වගේ ඇල්ලුවා. නෑ නේ ඔන්නව තමයි ඉන්දි කටු පානත් පාස් කරලා යනගම ජයම වේවා. ඊට ගාටින් යක්කේ උඹලන්නත් තමයි වලට හායි හායි මේ පාර රොටි කාපු කඩේට මේ පාරත් ආවා ඒවත් දැනුවත් කරන්න බෑනේ ඒ ක්ලිප් එකකුත් දැම්මනම් හරියනවා මේකට මොකද හිතෙන් දැන් මේ අවස්ථාවේ හොඳ සැපවුණු උතරක තිබ්බනා කියලා හිතනවා. ඔබතුමියට මට වචන නැහැ කියන්න. මාටත් ඉතින් අවුල නෑ. තාම ඉතින් ඔස්ට්‍රේලියන් ද ගේම් වගේ තමයි. ඔබතුමිය කන්නේ ඊට පස්සේ ආයි මොකද්ද කරුමයකට හෝ වාසනාවකට හෝ කැම් එක ගෙනියන්න බැරුණා උඩ මළුවට බෑග් මාරු වෙලා කැම් එක ආයේ බස් එකට ගිහිල්ලා තිබ්බා ඒක දා වීඩියෝ දාන්න උන්නේ නැහැ ෆෝන් වලින් දාලා ඇති වීඩියෝ නේ මම නම් බොරු ගන්න ඕනේ ෆොටෝ එකක් ගැහුවේ නෑ. වා නරුන් දාලා තිබ්බා ඒ වීඩියෝ කැල් ටිකක් දානවා ගැහුවා මගේ ෆොටෝ ගැහුවේ නෑ. දැන් මේ නලතන ඉඳලා දවල්ට කන්නයි එහෙම නාලා ගෙදර යන්න ආවා. ඒක මං ඉන්නේ. අන්නේව. එහෙම ෆෝන් charge ඇතුළේ මෙන්න මේ හරිය පේන්නේ නැති බා. ෆෝන් ටික charge වෙන දැම අතන කඩේකට ඊටික ගේන්න යනවා මේද. ඊටික ගෙනලා අපි එහෙම යන්නවා කියලා තමයි මං හිතන්නේ. ගිහලා තමයි බලන්න ඕනේ. නඩේ කුරා කියන දේ තමයි. ඕනේ සත්‍යරි කරන්නයි. මේ ඒ කියන දේ තමයි.
ගිහලා බලන්න ඕන මොකද්ද වෙන්නේ කියලා. 3:30 වෙලාව බැටරි 68ක් charge එකක් තියෙනවා. ටෙම්පර් එක අවුලෙන් පේන්නේ නැහැ. දැන් ෆෝන් ටික charge කරලා ගත්තා. අපි දැන් යනවනේ ගෙලින්ම. ඔව්. දැන් යනවායි කියලා තමයි කියන්නේ. බලමු ගිහිල්ලා. එච්චරයි. නේ මෙන්න මේක මගේ අතේ තියෙන එකේ ප්‍රශ්නේ බා. මම එහෙම ඉඳ නා දිගින් ඉන්නේ කිය. මේ ටවල් එල්ලලා මොකද මේකේ? නේ? හායි. වැඩක් නැහැ බා. වන්නේ අතිරේ වහන්න ඔගේ ටවල් එක වහන්න. මම තු ගොබා ගත්තු ගමන්නේ. පේන්නේ නැහැ බා වැඩක් නැහැ. විශ්වාසේ කඩ කරපු නුඹට හිත් දෙකක් සුදු. මේ උත්තර පරිවෙද වතු බකට් දාමන හම් කරලා. ටිකම තාරිසේ වල්ලන්නේ. අපි 2 ලක්ෂයක් කරන්න යන්නේ එහෙමයි කියලා. කඩේ ගුරාගේ ඇප්පට. ඒක අල්ලගන්න. ඔයා කරේ වල අල්ලගන්න බෑනේ. ඔයා අල්ලගන්න. එයා බස් එක පේනවා. දැයිවා. මිලහන් ගන්න ඕන. මාරේක. ආමේක. දැයිවා. ඉනි පිටා. කිසිදු වෙච්චා. දැයිවා. කිසිදු වෙච්චා. මේ තාමරා දීපු කාර් එක. ඉල වහගන්න. ගාන වහගන්න. හරි ගාන වැහුවා. ගොඩක් වටිනවා. Hai ada 10 වෙනිදා අපේ ට්‍රිප් එකේ ඊයේ පෙරේදා නේ 8:09යි ඒක වීඩියෝ එකට අවුට්රෝ එකක් දාගන්න බැරුණා. දැන් ෆෝන් charge කරගෙන ආවනේ. ඇවිල්ලා මං හිතුවේ power bank එකේ බැටරි තියෙනවා කියලා එකෙන් කැම් එක charge කරගන්නවා. ෆෝන් එක charge කරන තරකින් charge කරගෙන එහෙම හිතන් හිටියේ. ඊළඟට ඇවිල්ලා බලද්දී power bank එකේ බැටරි තිබ්බේ නැහැ. මේකෙත් තිබ්බේ 10%ක් වගේ. ඒ ටික පොඩ්ඩක් ගණිතී බැස්සා. පොඩ්ඩක් බස් එකේ වීඩියෝ කරද්දී ඒ ටිකත් මම දාන්න කියන්නේ මේ රෙකෝඩ් කරද්දී ඒක දාලා ඇති. ඊට පස්සේ අපි එහෙන් 4:00 විතර ආවා. ඇවිල්ලා අපි ඉතින් කේම දිගටම සංකපාලික වාය නැතුව මේ ආපු කටට ගෙවල් වලට කැමති දෙයක් ගන්න. ඊපස්සේ කිලින්ම ගෙවල් වලට තමයි ආවේ. ගෙදරම තමයි ආවේ. ඒ ගෙදර එද්දී රෑ 10:00 විතර වෙලා. එන්නමයි අපේ සිරිපාදි ගමන අවසන් වුණේ. ඒ නිසා මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. ජයවා. අපි අලුත් වීඩියෝ එකකින්